අපේ ප්‍රධාන අපේක්ෂාව මේ රටේ දුප්පත්භාවය තුරන් කිරීම. මේකට පාරවල් ගොඩක් තියෙනවා. එක ප්‍රධාන පාරක් තමයි අධ්‍යාපනය. ගමක ඉන්න දරුවෙක් ඉගෙන ගත්තොත් සාමාන්‍යයෙන් අපි කතා බහටත් කියනවා ගමම ගොඩ කියලා. එහෙනම් මොකද කරන්න ඕන? අපේ ආණ්ඩුවේ සෞඛ්‍යයට අරුමුකොට දෙවනියට වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපනයට. මොකද උගන්වන්න හොඳ නැනවත් දරු පරම්පරාවක් හදන්න. දුප්පත්භාවය හොඳට බලන්න. පවුලක දරුවෙක් ඉගෙන ගත්තොත් ඒ පවුල දුප්පත්භාවයෙන් මිදෙනවා. නිසා දිගුකාලස දුප්පත්භාවයෙන් ගලව ගන්න නම් අධ්‍යාපන ප්‍රමුඛයි. අද තියෙන මේ අධ්‍යාපනයේ දෙමව්පියන්ට බරක් දරුවන්ට පීඩාවක්. දැන්ටමත් අපි අධ්‍යාපනඥයන් එක්ක සාකච්ඡා කරලා මේ විෂය නිර්දේශය වෙනස් කරන 2026 සිට 6 පන්තියටත් පළවෙනි පන්තියටත් අලුත් විෂය නිර්දේශයන් ප්‍රමාණයක් හඳුන්වා දෙනවා. දරුවන්ට පීඩාවක් ගෙන නොදෙන අධ්‍යාපන ක්‍රමයකට මුල් ගල අත්තිවාරම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව 26 ආරම්භයත් එක තියෙනවා. අතේ පන්තිය ළමයි අර පාරේ පරණ කීමේ යන්න වෙයි. ඒක 6 පන්තියෙන් අපි පටන් ගන්නවා. 6 වෙනස් කරනවා. 6 ළමයි ඊළඟ අවුරුද්දේ 7ට යනවා. ඒක ඒගොල්ලෝ වෙනස්. ඊළඟ 8ට යනවා. ඒකට වෙනස්. ඒ නිසා අවුරුදු 4ක් විතර යනකොට අපේ රටේ අධ්‍යාපනය අලුත්ම දෙමව්පියන්ට බරක් නොවන, දරුවන්ට පීඩාවක් නොවන නව අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කරනවා.